ඔය ලංකාවෙන් එළියට ගිහිල්ලා වෙනත් රටක සේවය කරන කෙනෙක්ද? එහෙම නැත්නම් රට ජොබ් එකක් කරන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගිහිල්ලා ඒකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? ඔයාලා හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මෙහෙම මහන්සිලා අපි හම්බ කරගන්න මුදල් නැවත අපේ ලංකාවේ ආදරණීයන්ට එහෙම නැත්නම් නැවත අපේ ලංකාවේ බැංකු account වලටම කොහොමද හරියට එවන්නේ කියන එක. ඒ වගේම ඔයා මම වගේම පිටරට ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන ෆ්‍රීලාන්සින් විදිහට සර්විස් ලබා දෙන කෙනෙක්ද. ඔයා අපි දන්නවා එහෙම සර්විස් එකක් ලබා දීලා නැවතේ පේමන්ට්ස් අපිට ගද්දි අපි කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද කියලා. ෆී එක ගොඩක් වැඩි, accounts ලිමිට් වෙනවා, පේමන්ට් එකක් නැවත ආවත් අපේ බැංකු accounts වලටම ලැබෙන්න ගොඩක් දවස් ගත වෙනවා. ඉතින් මේ ඔයාලා අපි හැමෝටම තියෙන ප්‍රශ්න වලට විසඳුමක් අද ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඔයාට මේ ප්‍රශ්න දැනට නැති වුණත් ඔයාගේ ලයිෆ් එකේ ඉස්සරහට මේවා එන්න පුළුවන්. ඉතින් එන්න කලින් ඔයා මේ ප්‍රශ්න වලට විසඳුමක් දැනගෙන ඉන්න එක ඔයාට ගොඩක් වටිනවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම ශ්‍රේහාන් චානුක. මේ channel එකෙන් ඔයාට digital marketing ඒ වගේම business වලට අදාළ වටින වීඩියෝ අපි ඔයා ළඟටම නොමිලේම අරගෙන එනවා. දැනටමත් ලක්ෂයකට ආසන්න පිරිසක් අපි වටේ එකතු වෙලා ඉන්නවා. ඔයත් ඉක්මනටම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක ඔබලා අපේ මේ සල්ලි හොයන ගමනට අපිත් එක්ක යන්න ඔයත් එකතු වෙන්න. මුලින් අපි කතා කරපු හැම ප්‍රශ්නෙටම විසඳුමක් තමයි tap send කියන්නේ. මේක ඔයාගේ Apple App Store එකෙන් වගේම Google Play Store එකෙන් ඔයාට download කරගන්න පුළුවන්. ඇයි ඔයා tap send එක භාවිතා කරන්න ඕන? මේක කිසිම exchange fee එකක් අය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගනුදෙනු කරද්දී ඔයාට අමතර මුදලක් අය වෙන්නේ නැහැ. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේ Central Bank එකේ approved එක ලබා දීලා තිනවා. මේක හරිම වේගවත් transaction එකක් කළ සැනින් ඔයාගේ අතටම ඔයාගේ බැංකු account එකටම මුදල් ලැබෙනවා. මේක Trustpilot එකේ හොඳ රේටිං එකකුත් ලබා දීලා තිනවා. ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් අනිත් අය මේක භාවිතා කරන අනිත් අය මොනවද කියලා තියෙන්නේ කියලා. ඒ වගේම මේකේ හොඳ exchange rate එකකුත් ලබා දෙනවා. ඔයාගේ ඩොලර් වලට ඔයාගේ යුරෝ වලට ඔයා භාවිතා කරන මුදල් ඒකකේ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරද්දී ඔයාට හොඳ exchange rate එකකුත් මේගොල්ලන් ලබා දෙනවා. දැන් ඔයා දන්නවා tap send ගැන. අපි බලමු මේක භාවිතා කරලා ඔයා කොහොමද නිවැරදිව මුදල් හුවමාරුවක් සිදු කරන්න කියලා. මම මුලින් කිව්වා වගේම මේක Google Play Store එකේම වගේම Apple App Store එකෙනුත් download කරන්න පුළුවන්. මෙන්න මෙහෙම tap send කියලා search කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ simple ඉන්ටර්ෆේස් එකක් ඔයාට බලාගන්න පුළුවන්. මේක මුලින්ම ඕපන් කරාට පස්සේ මෙතන තියෙනවා sign up and login කියලා ඔප්ෂන්ස් දෙකක්. මේක ඔයා මුලින්ම sign up වෙන්න ඕන. මේකට ඔයාගේ මොබයිල් නම්බර් එක භාවිතා කරලා ඔයාට sign up වෙන්න පුළුවන්. ඔයා මුලින්ම මේ account එකට ඇතුළත් වෙද්දී ඒක සහ ඔයාට password එකක් මේකට ලබා දිය යුතුයි. ඊට පස්සේ නැවත ඔයා මේකට login වෙද්දී අර sign up වෙද්දි ලබා දීපු මොබයිල් නම්බර් එක සහ password එක මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ login වුණාට පස්සේ ඔයාට ගනුදෙනු කරන්න ඕන රට මෙතනින් select කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ payment එක transfer කරන්න ඕන රට මෙතනින් select කරන්න පුළුවන්. රටවල් මෙතන ගොඩාක් තියෙනවා. අපි හිතමු ඔයා වෙනත් රටක සේවය කරලා ඒ මුදල් ලංකාවට එවනවා නම් අපි මෙතන ශ්‍රී ලංකා කියලා මේක select කරනවා. ඒ වගේම මට මතක් කරන්න ඕන මේ app එක ඔයා මුදල් ලැබෙන කෙනාගේ mobile phone එකට install කරන්න අවශ්‍ය නැහැ. එයාගේ bank account එකටම ලැබෙනවා. ඔයා send කරන කෙනාගේ ළඟ පමණයි මේ mobile app එක තියෙන්න ඕන. ඉතින් මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා විදියට මෙන්න මේ විදියට select කරලා ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ amount එක ලබා දෙන්න. මේ විදියට amount එකත් ලබා දීලා ඊට පස්සේ අපේ payment එක යන්න ඕන කෙනාගේ details මෙතනින් add කරනවා. එයාගේ bank account එක එහෙම නැත්නම් ලංකාවේ bank account එකේ details මෙන්න මෙතනට add කරනවා. name එක, bank account name එක, account number වගේ දේවල් ඔයාට මෙතනින් add කරන්න පුළුවන්. ඊට පස්සේ
ඔයාගේ ඇඩ්‍රස් එක සෙන් කරන කෙනගේ ඇඩ්‍රස් එක මෙන්න මෙතනින් ඇඩ් කරනවා. ඊට පස්සේ ඔයා මේ ගනුදෙනුව සිදු කරන්නේ මොකෙන්ද කියලා ඔප්ෂන්ස් 3ක් ලබා දීලා තිනවා. ඔයාට මේ 3 භාවිතා කරන්න පුළුවන්. ඔයා ගාව තියෙන ඩෙබිට් කාඩ් එක, එහෙම නැත්නම් ඔයාගේ ඉන්න රටේ තියෙන බෑන්ක් account එක, එහෙම නැත්නම් ඔයාට Apple Pay තියෙනවා නම් ඒකත් ඔයාට මෙතනදී භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ next step එකේ තියෙනවා ඔයා මේ මුදල් යවන්නේ ඔයාගේ මිතුරෙක්ටද, ඔයාගේ ෆැමිලි එකේ කෙනෙක්ටද, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් පර්පස් එකකටද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න. අපේ මුදලත් අපි ඇතුළත් කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ටේජ් එකකට ඔයාව යොමු වෙනවා. මෙන්න මෙතන තියෙනවා ප්‍රොමෝ කෝඩ් කියලා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතනින් enter කෝඩ් කියලා ඔයාට ඩිස්ප්ලේ වෙනවා. මෙතනින් ඔයාට මෙන්න මේ අපේ ප්‍රොමෝ කෝඩ් එක ශිහාන් LK කියන ප්‍රොමෝට් කෝඩ් එක ඇතුළත් කරොත් ඔයාගේ ගනුදෙනුව සිදු වෙද්දී පළවෙනි අවස්ථාවේ නම් ඔයාට බෝනස් මුදලක් නොමිලේ ලබා දෙනවා ඒගොල්ලන් $20ක් දක්වා. ඔයා ඉන්න අදාළ රටට අනුව මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ බෝනස් මුදලක් ඔයාට නොමිලේම ලැබෙනවා ඔයාගේ ගනුදෙනුව සිදු කරද්දී. බලාගන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එකත් ඇඩ් කරාට පස්සේ ඒ අපේ බෝනස් මුදල වගේම මෙතන කිසිම ට්‍රාන්සැක්ෂන් ෆී එකක් මේගොල්ලන් අය කරන්නේ නැහැ. අපේ සම්පූර්ණ මුදලම මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ ගනුදෙනුව සිදු කරන්න ටැප් සෙන්ඩ් භාවිතා කරලා. ඔයා වෙනත් රටක සේවය කරලා හම්බ කරගන්න මුදල් ආරක්ෂිතව වගේම වේගවත් විදිහට ලංකාවට එවන්න පුළුවන් විදිහ දැන් ඔයා දන්නවා. ඒ වගේම ඔයා ෆ්‍රීලාන්සින් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ක්ලයන්ට් කියන්න මෙන්න මේ ටැප් සෙන්ඩ් හරහා මගේ පේමන්ට් එක එවන්න කියලා මෙන්න මේ විදිහට. ඉතින් හරිම ලේසි, හරිම වේගවත්, ඒ වගේම හොඳ එක්ස්චේන්ජ් රේට් එකක් ඒගොල්ලන් ලබා දෙනවා. ඒ වගේම කිසිම ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නැහැ. වැදගත්ම දේ අපිට බෝනස් මුදලකුත් හම්බෙනවා පළවෙනි ගනුදෙනුව කරද්දී. ඉතින් මේ කියපු දේවල් වලට අමතරව ඔයාටත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි හැකි ඉක්මනින් ඔයාට උදව් කරනවා ඒවා විසඳ ගන්න. ඒ වගේම අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයා ළඟටම එනකම් මෙන්න මේ වීඩියෝස් ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්.